කොල්ලගේ කන්න රෝස පාටයි ඈ. ඒක ගන්නට පෙරවන්න මගේ දේවල් කරන්නේ ආටේ මැෂින් එක මගේ ලෝකෙ ෆෝන් ගන්න. අපිට ඉතින් ඉස්පිතාලෙට එන්නත් බැරිමනේ ළමයා බලන්න. කො බලන්න දෙන්න බෑ ළමයා. ඔය ඉන්නේ අපේ කෙල්ලේ. කොල්ලගේ කන්න රෝස පාටයි ඈ. ඒ කියන්නේ ඉස්සරහට කළු වෙනවා. ඒක තමයි වැඩේ. ඒක තමයි බඩේ ඉන්න කාලේ හොඳට කන්න කියන්නේ. කොහෙද ඉතින් උඹලා අලයි බතලයින් කෑවේ. අනිත් එක ළමයාගේ නහයේම මොක්කා. කනුත් මදි. හොඳට ඇදලා හදන්න නෙවෙයි. ඒකට අපේ කොල්ලා වාත්තු කළා වගේ කිසි දෙයක් හදන්න තිබ්බේ නෑ. හරි ලස්සනට හිටියා. අම්මෝ දැන්වත් පේන්නේ නැද්ද ලස්සන? මේ ටීචර්ස්ලා එහෙම පුදුමාකාර විදිහට ආදරේ යන්නේ. ඕ මෙයාගේ නහයයි කනුයි එහෙම වට හදන්න වෙනව ඇදලා. අමතක නොකර කරන්නේ නැත්නම් ඉතින් ළමයාගේ නහය මොක්කන් වෙලා කැතේ දෙන්නේ. මම දැන් යන්න ඕනේ. ගන්න. එහෙනම් යන්නම් මතක ඇතුව ඒ ටික කරන්න. නැත්නම් ළමයා කැත වෙයි. එහෙනම් යන්නම්කෝ අපි. අම්මේ. ඕ ඇයි පුතේ? ඕ බෙෂීට් එක ගන්නේ. අනේ පුතේ ඒක තාම වෙයිලා නෑ. තාම වොෂින් මැෂින් එකේ. වොෂින් මැෂින් එකේ මොකද වෙන්නේ දැම්මේ නැද්ද? නෑ දැන් ටිකකට කලින් හේදිලා ඉවරුනේ. ඒකෙන් දැන් ඔයා දැන්ද දැම්මේ ඔක හේදෙන්න. යකෝ උදේනේ දාන්න තිබ්බේ. මං ඔයාට කියලානේ ගියේ. උදේ දාලා ඔක වේලා තියන්න කියලා. අනේ නෑ පුතේ. අර කෙල්ල ළමයාත් එක්ක යුද්ධේ. අතේ රෙදි ටික හොදද්දි මට දුකී බෑ. මං කව මැෂින් එකට දාලා හොද ගන්න කියලා. එයාගේ රෙදි ටික හොදලා ඉන්නට පස්සේ තමයි මං ඔයාගේ ටික දැම්මේ. අනේ අම්මේ ඒගොල්ලන්ට ඒව කරගන්න ඕන නම් මැෂින් ගෙනත් තියාගන්න කියන්නේ. මගේ මැෂින් එකේ මගේ රෙදි හේදුවට පස්සේ ඕනම ගොඩක් කරගන්න ඕනේ. හැමදාම එයාටම. යකෝ ලෝකේ ඉන්න එකම ගෑනිද ළමයි හම්බුනේ යා. මේක හරිය වැඩක් වෙලා තියෙන්නේ. ඔයා හුරුතල් කරගන්න නම් හුරුතල් කරගන්න. විකාරණ කරන්න බෑ. එකක් කියන්න. මගේ දේවල් උනාට පස්සේ තමයි අනිත් හැම දෙයක්ම වෙන්නේ. මං ගෙනත් තියෙන්නේ මට ඕන හින්දා. ඒගොල්ලන්ට ඕන නම් ඒගොල්ලෝ ගෙනත් තියාගන්න කියන්නේ. මල විකාර. පුතේ ළමයා නේද? එහෙනම් ළමයා දීලා යන්නකෝ ඔය ආස කෑමක් තියෙනවා. කිරිබත් හැදුවාද? ඔය ආසයිනේ. ගිහින් බෙදාගෙන කන්න. ළමයා දෙන්න මට. ඔයා ගිහින් කාලා ඉන්න. කොහොමද? රසයිනේ? කන්න. අම්මේ. එනවා. ඇයි පුතේ? අම්මේ කවුද මේකෙන් කෑවේ මෙච්චර? කවුරුත් කෑවේ නෑ. මායර දරුවා විතරයි කෑවේ. හරි ෂෝක්. මට හිතුණා ඒ. බාන මං කොච්චර මෙතන හදලා තිබ්බද? දැන් තියෙන්නේ කොච්චරයිද කියලා බලන්නකො. ඇයි ඔය තියෙන්නේ? මම ගෙදර ඉන්න හැමෝටම කන්න පුළුවන් වෙන්නේ හැදුවේ. ඒ ඇවිල්ලා ඔක්කොම බෙදාගෙන ගිහිල්ලා. ඒක අනිත් මිනිස්සු කන්නේ මොනවද? පුතේ කෑ ගහන්න එපා. ඒ ළමයා එහෙම ලොකුට බෙදාගත්තේ නැහැ. ටිකයි බෙදාගෙන ගියේ. අනේ මේ ඔයා ඉතින් හැමදාම මෙයාව තොඳුල් කරනවානේ. යකෝ කිරි දෙන්න කියලා තොහොම පෙරලගෙන කන්න ඕනේද? ඒක ගෙදර අනිත් මිනිස්සු කන්න ඕනේ නැද්ද? මේක හරි මගුලක් වුණානේ. යකෝ මම මේ මහසෙන් හොයලා තිනවා. එයා ඇවිල්ලා උතර කාලේ යනවා මෙතන. පුතේ කෑ ගහන්න එපා. හරි නෑනේ. ඇහුනොත් එහෙම. ඇහුනොත් ඇහෙන්න තමයි මම මේ කියන්නේ. කන එක කන්න ඕනේ ඒ විදිහට බඩේ තරමට. නැතෝ යක්කු වගේ පෙරලගෙන කාලා හරියන්නේ නෑනේ. නෝද ගෙදර තව මිනිස්සු ඉන්නවනේ කන්න. මම මේ උදේ පාන්දර නැගිටගෙන උයලා මේ මොන විකාරද මේ දැන් අනිත් මිනිස්සුන් දෙන්නේ මොනවද? ඔය තියෙන්නේ ඉතින්. අනේ අම්මේ මේ ඔයත් මගෙන් බැනුම් අහගන්න යනවා දැන් හරියට යන්න. පුදුම වදයක් වුණා මේක. එයා විතරයි ළමයි හදලා තියෙන්නේ වගේ. මොකද මේ අමාරුයි වගේ? ඔව් ටිකක් අමාරුයි. හරිෂෝ එකලා මේක හදලා ඕම නම් තව කොහෙද ළමයි දෙන්නේ තුන්ෙක් හැදුවන. මේගොල්ලෝ දැන් හැසිරෙන්නේ ලෝකෙම වදාපු එකම අම්මා වගේ. අනේ මන්ද ඉතින් මෙයාලගේ සුගුරුත්තා. ළමයා නිදා ගන්නවා. මෙලෝ වැඩක් කරන්නේ. හැබැයි ඉතින් පුදුමාකාර අමාරුවක් තමයි මේගොල්ලන්ට තියෙන්නේ. මල විකාර. පුතේ. ඇයි මොකද ඔය? මොකද නෑ අම්මේ. මං නාගෙන එන්න. ඉක්මනට නාගෙන එන්න හවස වෙනකන් ඉන්න එපා. ළමයට හොඳ නෑනේ. මේ බලපල්ලකෝ මෙයා. නැගිටින්න. මේ මොකද මේ? ළමයා නිදාගත්තාම ළමයවත් තුරුල් කරගෙන නිදා ගන්න එක නෙමේ වැඩේ තියෙන්නේ. ළමයා නිදාගත්තාම තමන්ට දෙන වැඩක් කරගන්න එක. මේ රෙදි තියෙනවා, රෙදි හොදන්න තියෙනවා, රෙදි වනන්න තියෙනවා, ගෙවල් අතු ගන්න තියෙනවා. ඒව කරාට කමන්නේ ළමයා නිදාගත්තාම. එයාවත් තුරුල් කරගෙන නිදාගන්න හරියන්නේ නෑනේ. නැගිටින්න. නැගිටලා වැටික් කරන්න. හැමදාම ළමයාත් එක්ක තුරුල්ලා හොඳට බුදි. මාරු අම්මලා.
මෙහෙම ගියොත් ඉතින් අර අහිංසකයන්ට තමයි මැරි මැරි වැඩ කරන්න වෙන්නේ. අනේ අපෝ ඉතින් මේවා කාට කියන්නද? අම්මේ ඔයත් එකක් මතක තියාගන්න. එක එක්කෙනාගේ රෙදි හොදන්න රෙදි වෙලන ලෑස්ති වෙන්න එපා ඈ. එයාලට එයාලගේ වැඩ කරගන්න කියන්න. කලින්ම ලෑස්තිලානේ අද. නින්දකුත් නැහනේ. ඒ හින්දා නැගිටලා ඉන්නේ කොහොමද ලෑස්ති වුණා. ඔයාද කලින් එනවා නේද? මම කියන්න මම හිටියේ අද පාටියක් තියෙනවා. පාටි කරලා මැච් එකට යන්නත් ඕනේ. ඒ හින්දා රෑවේ. මේ යන්න කියනනම් ඈ. රෑවේ වුණා නිදා ගන්න ළමයාත් එක්ක මම එනකම් බලන් ඉන්න එපා. අම්මේ මම යනවා. පුතේ අද කලින් එනවනේ ඔයා නේද? නෑ අම්මේ. ඕගොල්ලෝ රෑට කාලා බිලා නිදා ගන්න මම එනකම් ඉන්න එපා. කොල්ලගේ කන්න රෝස පාටයි ඈ. ඒකලන්ට පෙරවන්න කරන්න පෙරවන්න කියලා. කුඩු කියන්නේ මගේ දේවල් කරන්නේ ආට මේ මැෂින් එකේ මගේ ඔය ලෝකේ ඕන ගැන දෙලා මම දැන් මම මොනවද මේක පෙරවන්න දැන් මට පෙරවන්න දෙයක් හැමදාම මේ ආට මේ ඔය හොඳ ඇදලා කරගෙන විකරණ කරන්න කෑ මොන විකාරය තමයි දැන් මම පෙරවන්න මොන දෙයක් හදාගන්න මගේ දේවල් ඊට පස්සේ අනිත් හැම දේවල් මම ඇක්චුලි මෙතන හදලා